ලංකාවට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙමෙයි. එතනින් එහාට ගියපු ලයිෆ් ස්ටයිල් එකක්. ඒ හින්දාම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට අපි සලකන්නේ සාමාන්‍ය ක්‍රීඩකයන්ට වඩා හරි වෙනස් විදියට. සනත් ජයසූරිය ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. සනත් ගැන අපිට එකිනෙකට වෙනස් වෙච්ච අදහස් තියෙන්න පුළුවන්. ඔහුගේ දේශපාලනය ගැන, ඔහුගේ කළමනාකාරීත්වය ගැන, ඔහුගේ පුහුණුකාරීත්වය ගැන අපි එක්කෙනාට වෙනස් මත තියෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය කියන්නේ අපිට කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක්. මීට මාස 3කට 4කට කලින් සනත් ජයසූරියගේ චරිත අපදානය මම මිලදී ගත්තේ අන්න ඒ ආදරේ නිසා. මේ පොත ලියලා තියෙන්නේ චන්ද්‍රේෂන් නාරායන්. ඔහු ඉන්දියන් ටයිම්ස් එකේ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් විදිහට අවුරුදු 25කටත් වඩා වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියන් ප්‍රීමියර් ලීග් එහෙම නැත්නම් IPL කියන වෙබ් අඩවියේ ප්‍රධාන කන්ටෙන්ට් හෙඩ් විදිහට වැඩ කරන්නේ ඔහු. මම මේක දැකලා තියෙන ලොකු අඩුපාඩුවක් ලංකාවේ. මොකද අපි 1980 දශකයේ මුල් භාගයේ ටෙස්ට් වරම් දිනාගත්තා. අපිට අති විශිෂ්ට ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා. අනුර තෙන්නකෝන්, සිද්ධාර්ථ වෙත්තමුණි, එතන ගිහපු අර්ජුන රණතුංග, අරවින්ද ඩි සිල්වා, කුමාර සංගක්කාර, මයිල ජයවර්ධන අපිට මේ වගේ ලොකු ලයිස්තුවක් කියන්න පුළුවන්. හැබැයි මේ ක්‍රීඩකයෝ ගැන, මේ ක්‍රීඩකයන්ගේ ඉතිහාසය ගැන, මේ ක්‍රීඩකයෝ ගමන ආවේ කොහොමද කියන එක ගැන පොත්පත් එහෙම නැත්නම් චරිතාපදාන ලියවලා තියෙන හරිම අඩු ප්‍රමාණයක්. විශේෂයෙන් මම ඒ වගේ කියවපු හොඳ චරිතාපදානයක් තමයි රොෂාන් මහනාමගේ චරිතාපදානය. ඒ අරෙන්න මේ සනත්ගේ චරිතාපදානයේ ලියලා තියෙන්නේ ඇත්තටම ඉන්දියන් මාධ්‍යවේදියෙක්, මේ ලංකාවේ කෙනෙක් නෙමෙයි ලියලා තියෙන්නේ. හැබැයි මේ පොත ඇතුලේ තියෙනවා 1989 සනත් පටන් ගත්ත තමන්ගේ ක්‍රිකට් ජීවිතේ 2011 ඉවර කරනකොට ඔහු මොනතරම් සුවිශේෂී සලකුණක් ලංකාවේ ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේ තියලා තියෙනවද කියන එක. ඒ වගේම මේ පොත ඇතුලේ වෙනම පරිච්ඡේද වෙන් කරලා තියෙනවා 1996 ලෝක කුසලානයට, ඒ වගේම 1999 ලෝක කුසලානයට. මොකද ලංකාව අසාර්ථක වෙච්ච ලෝක කුසලානට, ඒ වගේම සනත්ගේ නායකත්වයේ සනත්ගේ සමුගැනීම කියන ඔහුගේ ජීවිතයේ විශේෂිත පරිච්ඡේද කීපයක් මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක් නම් සනත් ජයසූරියගේ පිතිහරඹය, පන්දු යැවීම, පන්දු රැකීම, එහෙම නැත්නම් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ මතකයක ජීවත් වෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් කියවන්න ඕන පොතක් තමයි සනත් ජයසූරිය, A Biography by Chandrashan Narayan.